ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ තියෙන ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන ගමන් තමයි අපි ඉන්නේ. මේ වීඩියෝ එකේ බලාපොරොත්තුව වෙන්නේ 2005 ඒ වගේම 2006 කියන අවුරුදු දෙකේ ජ්‍යාමිතිය සම්බන්ධ කෙටි ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරන එක. මුලින්ම අපි හැරෙමු 2005 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ දිහාවට. මේ අවුරුද්දේ මුල්ම ජ්‍යාමිතිය ගාන අපිට හම්බ වෙන්නේ 11 වෙනි ගාන විදිහට. රූපයේ දී ඇති තොරතුරු ඇසුරෙන් B හි අගය සොයන්න. ඉතින් හරිම පහසු ගානක්. ඔයාලා බලන්න මෙතන තියෙන්නේ සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් හැදෙන ප්‍රතිමුඛ කෝණ දෙකක්. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ප්‍රතිමුඛ කෝණ එකිනෙක සමානයි. එහෙනම් B ධන 20 කියන කෝණය හරියටම සමාන වෙනවා 2B කියන කෝණයට. හේතුව ප්‍රතිමුඛ කෝණ. දැන් අපිට තියෙන්නේ සිම්පල් B ව උක්ත කරලා එයාගේ අගය හොයන්න. මම ඒකට මෙන්න මේ B වත් අනික් පැත්තට අරගෙන යනවා. ඒ කියන්නේ මෙතන සජාතීය පද එක පැත්තට අරගන්නවා. දැන් 20 මෙතන ඉතුරු වෙනවා. මෙතන 2B තියෙනවා. අපි අර පැත්තෙන් අරගෙන යන B අඩු කිරීමක් වෙලා මෙන්න මේ පැත්තට යනවා. හරි. දැන් 2B ගෙන් B අඩු වුණාම අපිට එනවා B. මේ පැත්තෙන් 20යි. ඒ කියන්නේ B සමානයි අංශක 20යි කියලා අපිට උත්තරේ අරගන්න පුළුවන්. මේ අවුරුද්දේ දෙවැනි ජ්‍යාමිතිය ප්‍රශ්නය වෙන්නේ 15 වෙනි ප්‍රශ්නය. රූපයේ දී ඇති තොරතුරු අනුව x කෝණයේ අගය සොයන්න. ඉතින් x කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය. හොඳට බැලුවොත් මේ රූප සටහන දිහා මෙතන විශාල ත්‍රිකෝණයක් සහ කුඩා ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ඒ වගේම සමාන පාද තුනක් සඳහන් වෙනවා. එකම එක කෝණයක අගය අපිට දීලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ගානක් හදන්න පටන් ගන්න පුළුවන් අපිට මේ දන්න කෝණයෙන් පටන් අරගෙන. අපි ඒ විදිහට හිතුවොත් මෙන්න මෙතන අංශක 50යිනේ. බලන්න මෙන්න මේ අංශක 50 කෝණයේ තියෙන ත්‍රිකෝණය දිහා. මේ ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි. ඔයාලා දන්නවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාදවලට සම්මුඛ කෝණ සමාන වෙනවා. එහෙනම් මෙන්න මෙතන කෝණයත් අංශක 50ක් වෙන්න ඕනේ. හරි. දැන් අපිට තියෙන්නේ x හොයන්න මෙන්න මේ කෝණ ඇසුරෙන් x ඉන්න ත්‍රිකෝණයේ කෝණයක් හොයාගන්න එක. ඔයාලා දන්නවා මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනකොට මේ ත්‍රිකෝණයේ පාදය දික් කරාම හැදෙනවා මෙන්න මෙතන බාහිර කෝණයක්. මේ බාහිර කෝණය හරියටම සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඒ කියන්නේ මේ දැන් මම හොයාගත්ත අංශක 50 සහ අපිට දත්තයක් විදිහට දීලා තියෙන අංශක 50. ඒ කියන්නේ මෙතන අගය 50 100යි. හරි. දැන් ආයමත් සැරයක් බලන්න මෙන්න මේ ත්‍රිකෝණයේ දැන් පාද දෙකක් සමානයි. එහෙනම් මෙන්න මෙතන x නම් දැන් බලන්න මෙන්න මේ සමාන පාදයට ඉස්සරහෙන් තමයි x ඉන්නේ. එහෙනම් මෙන්න මෙතනට ඉස්සරහෙන් ඉන්න කෝණය වෙන්නත් ඕනේ xම තමයි. හරි. ඔය ත්‍රිකෝණයේ කෝණ තුන ගැනම දැන් අපිට අදහසක් තියෙනවා. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යිනේ. ඒ සම්බන්ධය පාවිච්චි කරලා අපිට x ව හොයන්න පුළුවන්. එහෙනම් අපි ලියමු x ධන 100 සමානයි අංශක 180යි. දැන් මෙතනින් මම x ව සුළු කරලා උක්ත කරනවා. x ධන x කියන්නේ 2x. මේ 100 මම අනිත් පැත්තට අරගෙන යනවා. මෙතන තියෙන එකතු කිරීමක් හින්දා මේ පැත්තට යනකොට 180ෙන් ඒක අඩු වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. අපිට එතකොට එනවා 2x සමානයි අංශක 80යි. දැන් දෙපැත්තම දෙකෙන් බෙදුවහම අපිට x වල උත්තරය එනවා. එහෙනම් x සමානයි අංශක 40යි කියලා ගන්න පුළුවන්. මේ අවුරුද්දේ ඊළඟ ජ්‍යාමිතිය සම්බන්ධ ප්‍රශ්නය වෙන්නේ 19 වෙනි ප්‍රශ්නය. රූපයේ දැක්වෙන තොරතුරු භාවිත කර ADE කෝණයේ විශාලත්වය සොයන්න.
ADE කියන්නේ මෙන්න මේ කෝණයනේ. මෙන්න මෙතන අගය තමයි අපෙන් අහන්නේ. මේ ADE කියන්නේ ABCD කියන චතුරස්‍රයේ පාදයක් දික් කළාම හැදෙන බාහිර කෝණය. හරි. හැබැයි අපිට දීලා තියෙනවා අභ්‍යන්තර කෝණයක් නේද? එතකොට පැහැදිලි වෙන්න ඕනේ අභ්‍යන්තර කෝණයක් දීලා ඒ ඇසුරෙන් බාහිර කෝණයක් අහන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ සහ බාහිර කෝණ සම්බන්ධ වෙන යම්කිසි ප්‍රමේයක් පාවිච්චි කරන්න. හරි. මේ බලන්නකෝ. මේක නිකම්ම නිකන් චතුරස්‍රයක් නෙවෙයි. මෙන්න මේ ABCD කියන ශීර්ෂ හතරම තියෙන්නේ වෘත්තයක පරිධිය මත. එහෙනම් මේක වෘත්ත චතුරස්‍රයක්. ඔය නම කියනකොටම මතක් වෙන්න ඕනේ සාමාන්‍ය චතුරස්‍රයක නැති විශේෂ ලක්ෂණ කීපයක්ම මෙන්න මේ වෘත්ත චතුරස්‍රවල තියෙනවා. ඉතින් ඒකෙන් මේ අභ්‍යන්තර සහ බාහිර කෝණ සම්බන්ධ වෙන ප්‍රමේයක් තියෙනවා මෙන්න මෙහෙම. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් කියන්නේ මේ උදාහරණය හැටියට නම් CD කියන පාදය E දක්වා දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. ඒ කියන්නේ අපෙන් අහන ADE කියන කෝණය හරියටම සමාන වෙනවලු එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට. අභ්‍යන්තර සම්මුඛ කෝණය වෙන්නේ මෙන්න මේ ABC කියන කෝණය. එහෙනම් දැන් අපි බාහිර කෝණයේ ඉඳන් ඇතුළට ආවයි කියන්නේ එයාට සමාන අභ්‍යන්තර කෝණයක් හොයාගත්තනේ. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණයේ අගය හොයාගන්න. ඒ කියන්නේ මෙන්න මේ ABC වල අගය හොයාගන්න. හරි. දැන් බලන්නකෝ මෙන්න මෙතන සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මතක් වෙන්න ඕනේ සමාන්තර රේඛා දෙකක් අතර හැදෙන කෝණ. මෙතන අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම C හැඩයක් තියෙනව නේද? C කියලා කියන්නේ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ යුගලක් සමාන වෙන්නේ නැහනේ. ඒ දෙන්න මොකද වෙන්නේ? එකතුව අංශක 180යි. එහෙනම් මෙතන අපි මේ සලකන ABC කියන කෝණයට දත්තයක් විදිහට අපිට දීලා තියෙන මේ අනිත් කෝණය අංශක 80. මේ දෙන්න එකතු කළාම හරියටම සමාන වෙනවා අංශක 180ට. මෙන්න මෙතනින් අපිට ගාන පටන් ගන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් මේ ධන 80 මේ පැත්තට අරගෙන ගිහිල්ලා ABC කෝණය අගය හොයන්න පහසුවෙන්. එහෙනම් ABC කෝණය සමානයි 180න් මෙන්න මේ 80 අඩු කරන්නයි තියෙන්නේ. උත්තරේ මට එනවා අංශක 100ක් කියලා. අපි දන්නවනේ ABC කෝණය හරියටම සමානයිනේ මේ බාහිර කෝණයට. අපි ඒකත් ලියමු. ABC කෝණය සමානයි බාහිරව තියෙන අපෙන් අහන ADE කෝණයට. මේකට හේතුව අපිට කියන්න පුළුවන් මම අර කලින් කියපු වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේය. හරි. දැන් එහෙනම් අපිට කෙලින්ම කියන්න පුළුවන් ADE එහෙනම් කීයක් වෙන්න ඕනේද? අංශක 100ක් වෙන්න ඕනේ. මේ අවුරුද්දේ ඊළඟ ජ්‍යාමිතිය සම්බන්ධ ප්‍රශ්නය වෙන්නේ 21 වෙනි ප්‍රශ්නය. රූපයේ දී ඇති තොරතුරු අනුව අංග සම වන ත්‍රිකෝණ යුගල 3ක් නම් කරන්න කියලා කියනවා. දැන් අපි බලමු අංග සම අවස්ථා එකින් එකට මතක් කරගෙන මේ ගාන හදන්න විදිහක්. බලන්නකෝ. මෙන්න මෙතන තියෙනවා කුඩා ත්‍රිකෝණ දෙකක් ABE. ඒ වගේම ඒකට ස්පර්ශ වෙලා යටපැත්තට තියෙනවා ADE කියලා ත්‍රිකෝණයක්. දැන් ABE සහ ADE ත්‍රිකෝණ සැලකුවොත් මෙන්න මේ පාදයට මේ පාදය සමානයි නේද? ඒ වගේම මේ පාදයට මේ පාදය සමානයි. පාද යුගල් දෙකක් සමානයි. ඒ වගේම මෙන්න මේක පොදු පාදය වෙනවා. එහෙනම් පාද යුගල් තුනම එකිනෙකට සමානයි. මේක අපිට පා අවස්ථාවෙන් අංග සම කරන්න පුළුවන්. එහෙනම් පළවෙනි ත්‍රිකෝණ යුගලය වෙන්නේ ABE සහ ADE. මේක අංග සම අවස්ථාව ලිව්වොත් පා කියලා ලියන්න පුළුවන්. හරි. දැන් අංග සම ත්‍රිකෝණ වල ඔයා දන්නවා අනුරූප අංග සමානයි නේද? එහෙනම් මතක් කරගන්න මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය සමානයි. ඒ වගේම මෙන්න මේකට මෙන්න මේක සමානයි. මේ ඉතිරි කෝණයත් මෙන්න මේ ඉතිරි කෝණයට
සමානයි. එහෙනම් මේ විදිහට අපි ලකුණු කරගෙන ඉදිරියට යමු. හරි. දැන් අපි සලකමු තව ත්‍රිකෝණ යුගලක්. මම ගන්නම් මෙන්න මෙතන තියෙන BEC ත්‍රිකෝණය. මම ඒක highlight කළොත් රෝස පාටින් මෙන්න මේ වගේ. BEC ත්‍රිකෝණය. මේකත් එක්කම යටපැත්තෙන් තියෙනවා DEC ත්‍රිකෝණය. මේ දෙන්නම සැලකුවොත් මේ දෙන්නගේ පාද යුගලක් සමානයි. ඒ වගේම දැන් මෙන්න මෙතන බලන්නකෝ. මෙන්න මේ කෝණ දෙක සමානයිනේ. මොකද කලින් ත්‍රිකෝණ දෙක අංග සමයි. එතකොට ඔයාලා දන්නවා මෙන්න මේ කොටස් දෙකත් එහෙනම් සමාන වෙන්න ඕනේ. ඇයි? මොකද මේ කෝණ දෙක සමානයි කියලා කියන්නේ මෙන්න මේක තමයි පරිපූරක බද්ධ කෝණය වෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්න එකතුව 180යිනේ. එහෙනම් මෙන්න මෙයාට මෙන්න මෙයත් හරියටම සමාන වෙනවා. එහෙනම් පාද යුගලයි කෝණ යුගලයි සමාන වෙනව නේද? හරි. දැන් ඒ වගේම බලන්න මෙන්න මෙතන තියෙනවා මේ රෝස පාට මැද පාදේ. මෙන්න මේකත් පොදු පාදයක් වෙනවනේ. එහෙනම් BEC සහ DEC ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. පාද යුගල් දෙකයි කෝණ යුගලයි. මේ කෝණ යුගල හරියටම තියෙන්නේ මේ පාද යුගල් දෙක මැද. ඒ කියන්නේ අන්තර්ගත වෙලා. එහෙනම් අංග සම අවස්ථාව වෙන්නේ පා කෝ පා. දෙවනි ත්‍රිකෝණ යුගලය අපි ලියමු. BEC සමානයි DEC. දැන් යමු තුන්වෙනි ත්‍රිකෝණ යුගලයට. තුන්වෙනි ත්‍රිකෝණ විදිහට අපිට ගන්න වෙන්නේ මෙන්න මේ ලොකු ත්‍රිකෝණ දෙකනේ. මම ඒක ලකුණු කරොත් මෙන්න මේ විදිහට නිල් පාටින් මෙන්න මෙහෙම එන්න මේ ත්‍රිකෝණය සලකන්න පුළුවන් එක ත්‍රිකෝණයක් විදිහට. ඒ වගේම යටපැත්තෙත් ඒකටම අදාළ ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මේකේ පාද යුගලක් සමානයි. ඒ වගේම දැන් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අපි අංග සම කරානේ. එහෙනම් මෙන්න මෙතන හැදෙන කෝණයයි මෙන්න මෙතන හැදෙන කෝණයයි සමානයි. හේතුව අර කලින් ත්‍රිකෝණ දෙක අංග සම නිසා නේද? එහෙනම් මෙන්න මෙතනින් කෝණ යුගලක් ගන්නත් පුළුවන්. අපි බලමු තව ඉස්සරහට පාද යුගලක් සමානයි. මේ කලින් ත්‍රිකෝණ දෙකේ මෙන්න මේ පාදයට මෙන්න මේ පාදයට සමානයි. ඒ වගේම අපිට ගන්න පුළුවන් මේ මැද තියෙන AC පාදය. මොකද AC පාදය කියලා කියන්නේ මේ ත්‍රිකෝණ දෙකේ පොදු පාදය. එහෙනම් මේකත් අපිට ගන්න පුළුවන් මෙන්න මෙතන පාද යුගලයි මෙන්න මෙතන පාද යුගලයි මේ මැද තියෙන පොදු පාදයයි. පාද යුගල් තුනක් සමානයි. එහෙනම් පාපාපා අවස්ථාව යටතේ විශාල ත්‍රිකෝණ දෙකත් අංග සම කරන්න පුළුවන්. ABC ත්‍රිකෝණයයි ADC ත්‍රිකෝණයයි. ওই විදිහට අපිට අංග සම ත්‍රිකෝණ යුගල් තුනම ලියන්න පුළුවන්. මේ අවුරුද්දේ අවසාන ජ්‍යාමිතිය සම්බන්ධ ප්‍රශ්නය 24 වෙනි ප්‍රශ්නයේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. රූපයේ දැක්වෙන තොරතුරු භාවිත කර x හි අගය සොයන්න. බලමු. මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. සමාන්තර රේඛා දෙකකුත් තියෙනවා. එහෙනම් සමාන්තර රේඛා අතර හැදෙනවනේ කෝණ. මෙන්න මේ විදිහට ගත්තොත් මෙන්න මේකට මේක සමානයි. හේතුව අනුරූප කෝණ. ඒ කියන්නේ F හැඩේ කෝණ මෙන්න මෙහෙම F අකුර අනිත් පැත්ත හරවලා තමයි තියෙන්නේ. ඒ විදිහටම මෙන්න මෙතනත් ගන්න පුළුවන්. මෙන්න මේකට මෙන්න මේක සමානයි කියලා නේද? ඉතින් ඉතිරි කෝණය වෙන්නේ මෙන්න මේ පොදු කෝණය. මේක ත්‍රිකෝණ දෙකටම පොදුයිනේ. එහෙනම් මේ ත්‍රිකෝණ දෙකේම කෝණ ඒ කියන්නේ අනුරූප කෝණ යුගල් තුනම එකිනෙකට සමානයි. මේ වගේ ත්‍රිකෝණ වලට කියනවා සමකෝණී ත්‍රිකෝණ කියලා. සමකෝණී ත්‍රිකෝණ වල අපූර්ව සම්බන්ධයක් තියෙනවා. මොකද්ද? එයාගේ අනුරූප පාද අතර අනුපාත සමානයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙන්න මේ ලොකු ත්‍රිකෝණය මම ගන්නවා කියලා මෙන්න මේ පැත්තේ පාදය. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට ගන්නවා කියලා. එතකොට මට ඒකත් එක්ක සලකන්න වෙනවා මේ පොඩි ත්‍රිකෝණයේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට තියෙන පාදය. මෙන්න මේ දෙන්නගේ දිග අතර අනුපාතය සලකන්න වෙනවා. ඒ වගේම මේ අනිත් පැත්ත සැලකුවොත් මේකෙත් මෙන්න මේ විශාල පාදයේ ලොකු ත්‍රිකෝණයට ඒහා සමානව අපිට සලකන්න වෙනවා මේ පොඩි ත්‍රිකෝණයේ මෙන්න මේ පාදය. ඒ අතර අනුපාතය ගන්න පුළුවන්. ඉතින් ක්‍රමයෙන් කියන්නේ ඔය පාද අතර අනුපාත සමානයි කියලා. අපි එහෙනම් ඒ දෙක වෙන වෙනම ලියමු. මෙන්න මේ පාද යුගල ඉස්සෙල්ලම ලියමු.
මෙතන තියෙනවා විශාල ත්‍රිකෝණයට ගත්තොත් ලියන්න පුළුවන් පාදයේ දිග වෙන්නේ x ධන 2 ධන x. මොකද මේ සම්පූර්ණ දිගම අපිට සලකන්න වෙනවා. කුඩා ත්‍රිකෝණය වෙන්නේ මේ කොළපාට කොටසේ කියන්නේ x ධන 2. හරි. මේ පැත්ත සැලකුවොත් මෙතන අගය වෙන්නේ 3 ධන 2 5යි කියන්නේ විශාල ත්‍රිකෝණය. කුඩා ත්‍රිකෝණය වෙන්නේ 3යි. දැන් සමකෝණී ත්‍රිකෝණ නිසා මේ පාද අතර අනුපාත සමාන වෙනවා. දැන් අපිට මේක සුළු කළා x වලගේ හොයන්න තමයි තියෙන්නේ. ඉතින් x සහ x ඉන්නවනේ. මේක අපිට එකතු කරන්න පුළුවන් 2x ධන 2 කියලා. යටපැත්ත අපිට එනවා x ධන 2 සමානයි 5 බෙදීම 3යි. දැන් අපිට හරස් ගුණිතය දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එතකොට මට එනවා 3 වතාවක් 2x ධන 2 සමානයි මේ පැත්තෙන් x ධන 2 මෙහෙට ආපුවාම 5 වතාවක් x ධන 2. දැන් අපි දෙපැත්තෙම වරහන් ඉවත් කරමු. මෙන්න මේ විදිහට ගුණ වෙනවා. 3 වරක් 2 6යිනේ. 6යි x. මෙතන 3 වරක් 2 6යි. මේ පැත්තෙන් මෙන්න මේ විදිහට ගුණ වෙනවා. 5x ධන 10යි. දැන් පේනවද සජාතීය පද ඉන්නේ දෙපැත්තකට වෙලා. මෙහෙම තියන්න හොඳ නැහැ. මම ගන්නවා එක පැත්තකට. මේ 5x මේ පැත්තට ගන්නවා. මේ ධන 6 මෙන්න මේ පැත්තට ගන්නවා. අපි එකපාරම ලියුවොත් මෙතන 6x ඉන්නවා. මේ 5x මේ පැත්තට එනකොට ඍණ 5x වෙනවා. ඒ වගේම මෙතන 10 ඉන්නවා. මේ ධන 6 මේ පැත්තට යනකොට ඍණ 6ක් වෙනවා. එහෙනම් 6x ගෙන් 5x ගියාම එනවා x කියලා. x සමානයි 10න් 6 ගියාම 4යි කියලා එනවා. ඉතින් x කියන්නේ පාදයක්නේ. මේ පාදයක දිග අපිට දීලා තියෙන්නේ සෙන්ටිමීටර් වලින්. ඒ නිසා මේක ඒකකය වෙන්න ඕනේ සෙන්ටිමීටර. 2006 ප්‍රශ්න පත්‍රයේ මුල්ම ජ්‍යාමිතිය සම්බන්ධ ප්‍රශ්නය හම්බ වෙන්නේ 9 වෙනි ප්‍රශ්නයේ විදිහට. රූපයේ දී ඇති තොරතුරු අනුව x කෝණයේ අගය සොයන්න. දැන් බලන්න මෙන්න මෙහෙම දෙයක්. සමාන්තර රේඛා දෙකක් තියෙනවා. ඒ වගේම මේ සමාන්තර රේඛා දෙක තීරයක් රේඛාවකින් මෙන්න මේ විදිහට ඡේදනය වෙනවා. මෙහෙම ඡේදනය වුණාම තමයි ඔය කියන x කියන කෝණයයි මෙන්න මේ අංශක 70 කියන කෝණයයි හැදෙන්නේ. දැන් සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම කෝණ වර්ග තුනක් හැදෙනවා. ඒ මොනවද? z කියන්නේ ඒකාන්තර කෝණ. f කියන්නේ අනුරූප කෝණ. ඒ වගේම c කියන්නේ මිත්‍ර කෝණ. මේ රූප සටහනේ අපිට බලන්න හම්බ වෙන්නේ මෙන්න මෙහෙම හැඩතලයක්. බලන්න වාට එක පේනවද කියලා. මෙන්න මේ විදිහට ගත්තොත් මෙන්න මෙතන හැදෙනවා f හොරක්. එහෙනම් මේ x සහ 70 කියන්නේ අනුරූප කෝණ කියලා අපිට සලකන්න පුළුවන්. අනුරූප කෝණ වලගේ සමානයිනේ. එහෙනම් x සමානයි අංශක 70යි කියලා ගන්න පුළුවන්. හේතුව අනුරූප කෝණ. මේ අවුරුද්දේ දෙවැනි ජ්‍යාමිතිය සම්බන්ධ ප්‍රශ්නය 13 වෙනි ප්‍රශ්නයේ විදිහට තමයි හම්බ වෙලා තියෙන්නේ. ABC ත්‍රිකෝණයක පාද 3ක විශාලත්වයේ සම්බන්ධ ප්‍රකාශනයක් තමයි දීලා තියෙන්නේ. අපෙන් අහනවා මේ ත්‍රිකෝණයේ විශාලම කෝණය මොකක්ද කියලා. ඉතින් දීලා තියෙන්නේ පාදවල විශාලත්වය. හැබැයි අහන්නේ කෝණ. අපි එහෙනම් දැනගන්න ඕනේ පාදවල විශාලත්වය සහ කෝණවල විශාලත්වය අතර අන්තර් සම්බන්ධයක් තියෙනවද නැද්ද කියන එක නේද? මම ඉස්සෙල්ලම ඒක වාට මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් ඇඳලම සාධනය කරලා පෙන්නන්නම්. දැන් මෙන්න මෙතන AB කියන්නේ විශාලම පාදයනේ. මම එහෙනම් විශාල පාදයකුයි ඊට වඩා ටිකක් කුඩා පාදයක් සහ කුඩාම් පාදයක් වෙන විදිහට විශාලත්ව 3කින් පාද 3ක් ඇඳ ගන්නවා. හරි. දැන් මට තියෙන්නේ ගැළපෙන විදිහට මේ පාදවල අකුරු ටික ලියා ගන්න එක. මෙතන කුඩාම් පාදය වෙන්නේ CA නේ. මම එහෙනම් මෙන්න මෙතනට දානවා A B කියලා විශාලම් පාදය. මෙන්න මෙතන CA වෙන විදිහට කුඩාම් පාදය මෙන්න මේ විදිහට CA වෙන්න ලකුණු කරගන්නවා. මේ මැද ඉන්නේ මේ දෙන්නටම
මැද දිගක් තියෙන එක්කෙනා. එයා තමයි BC. හරි. දැන් බලන්න මේ කෝණ දිහා බැලුවොත් ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ AB කියන්නේ විශාලම පාදය. මෙන්න මෙයා. මෙයාට ඉස්සරහින් ඉන්න කෝණය වෙන්නේ මෙන්න මේක. දැන් BC කියන පාදය වෙන්නේ මෙන්න මේක නේද? මෙයාට ඉස්සරහින් ඉන්නේ මෙන්න මේ කෝණය. ඒ වගේම CA කියලා කියන්නේ කෙටිම පාදය. එයාට ඉස්සරහින් ඉන්නේ මෙන්න මේ කෝණය. බලන්න විශාලම පාදයේ ඉස්සරහින් එයාට සම්මුඛව පිහිටන කෝණය තමයි මේ ත්‍රිකෝණයේ විශාලම කෝණය වෙන්නේ. ඒ වගේම මේ කුඩාම පාදය CA මෙයව සැලකුවොත් මෙයාට ඉස්සරහින් හැදෙන කෝණය තමයි කුඩාම කෝණය කියලා වාට මේ රූප සටහනේ පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් අපේ නිගමනය වෙන්නේ මොකද්ද? මේ පාදවල දිග සහ කෝණවල දිග ඍජුවම සම්බන්ධයි. ඒ කියන්නේ මෙතන තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ පාදවල දිග විශාල වෙනකොට ඒ පාදයට ඉදිරියෙන් ඒ කියන්නේ සම්මුඛව තියෙන කෝණයේ අගයත් වැඩි වෙනව නේද? එහෙනම් හරි පැහැදිලි. විශාලම කෝණය වෙන්නේ විශාලම පාදයට ඉදිරියෙන් සම්මුඛව පිහිටන කෝණය. කියන්නේ AB පාදයට ඉදිරියෙන් ඉන්න ACB කියන කෝණය. ACB කියන කෝණය. ඉතින් මේකට හේතුව විදිහට ඔයාලට ලියන්න පුළුවන් විශාලම පාදයට ඉදිරියෙන් එහෙම නැත්නම් සම්මුඛව පිහිටන කෝණය කියලා. මේ අවුරුද්දේ ඊළඟ ජ්‍යාමිතිය ගාන හම්බ වෙන්නේ 22 වෙනි ගාන විදිහට. ABCD සමාන්තරාශ්‍රයකි. සමාන්තරාශ්‍රයක් කියලා කිව්වහම මේකේ දත්ත ගොඩක් අපිට ගන්න පුළුවන්. ඉතින් අවශ්‍යතාව අනුව මේ ප්‍රශ්නේ ඉස්සරහට කියවන ගමන් අපි දත්ත ටික ලකුණු කරගමු. එහි DC සමානයි සෙන්ටිමීටර් 12ක්. මෙන්න මේ DC කියන පාදය සෙන්ටිමීටර් 12ක් වෙනවා. ඒ වගේම AX කියන මෙන්න මේ ලම්බ උස මෙන්න මේක සෙන්ටිමීටර් 6යි. ඊළඟට අපිට කියනවා AY සෙන්ටිමීටර් 9යි. ඉතින් AY කියලා කියන්නේත් මේ BC පාදයට තියෙන ලම්බ උසනේ. මෙන්න මේකේ අගය අපිට සෙන්ටිමීටර් 9යි කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා BC පාදයේ දිග. මේකේ තියෙන්නේ ආධාරක පාදයක් සහ ලම්බ උසනේ. මට එතකොට මතක් වෙනවා සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නත් පාවිච්චි කරන්න පුළුවන් ආධාරකය සහ ලම්බ උස අතර ගුණිතය. එහෙනම් අපිට ලියන්න පුළුවන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කියන්නේ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. මම කෙටියෙන් ලියන්නේ. මේක සමාන වෙන්නේ ආධාරකය. ඒ කියන්නේ DC. ඒ වගේම ලම්බ උස වෙන්නේ AX. හරි. ඒ වගේම ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය අපිට තව ආකාරයකට ලියන්න පුළුවන්. DC කියන පාදය ආධාරකයේ විදිහට අරගෙන. BC ආධාරකය වුණොත් ලම්බ උස වෙන්නේ AY. හරි. දැන් අපි දන්නවනේ මේ සමීකරණ දෙකෙන්ම අපිට කියන්නේ එකම සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ගැන. එහෙනම් මේ පළවෙනි සමීකරණයෙන් ලැබෙන අගය දෙවෙනි සමීකරණයෙන් ලැබෙන අගයට හරියටම සමානයි. අපි ආදේශ කරමු DC වල අගය 12යි. AX වල අගය සෙන්ටිමීටර් 6යි. මේක සමාන වෙනවා මේ දෙවෙනි සමීකරණයෙන් කියන BC වල අගය දන්නේ නැහැ. අපි ඒක එහෙම තියමු. හැබැයි AY වල අගය අපි දන්නවා සෙන්ටිමීටර් 9ක් කියලා. දැන් අපිට තියෙන්නේ අපෙන් අහන මෙන්න මේ BCව උක්ත කරන්න. ඒකට මට පුළුවන් මේ ගුණ කිරීම 9 අනිත් පැත්තට බෙදීමේ 9ක් විදිහට අරගෙන යන්න. දැන් BC උක්ත වෙනවා. අනිත් පැත්තේ තියෙන්නේ 12 වරක් 6. මේ පැත්තෙන් අරගෙන ආපු 9 බෙදීමක් වෙනවා. දැන් මේක සුළු කරාම අපිට ගන්න පුළුවන් 3 වරක් 3යි 3 වරක් 2යි 3 වරක් 1යි 3 වරක් 4යි. දැන් 4 වරක් 2. එහෙනම් BC සමානයි 4 වරක් 2 8යි සෙන්ටිමීටර්. මේ අවුරුද්දේ ඊළඟ ජ්‍යාමිතිය සම්බන්ධ ප්‍රශ්නය වෙන්නේ 24 වෙනි ප්‍රශ්නය. PQR ත්‍රිකෝණයේ PQ හා PR හි
මධ්‍යලක්ෂ පිළිවෙලින් S හා T වේ. PQ සහ PR කියන්නේ මේ ත්‍රිකෝණයේ තියෙන මෙන්න මේ පාද දෙක. ඉතින් මධ්‍යලක්ෂ S සහ T කියලා කිව්වහම මෙන්න මේ S සහ T කියන ලක්ෂ වලින් මේ පාද දෙක සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. මෙන්න මෙහෙම අපිට ලියන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේකත් ඒ වගේම තමයි. හරි. දැන් අපිට කියනවා PS සමානයි PT සමානයි සෙන්ටිමීටර් 3යි. ඒක අපි කොහොමද ලකුණු කරන්නේ? මේ බලන්නකෝ. PS කියන පාදයට හරියටම සමාන වෙලා PT කියන පාදය. හැබැයි දැන් දන්නවා මේ දෙන්න සමානයි. එහෙනම් මේ රතු පාටින් තියෙන සංකේත දෙක අපිට සමාන කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට નિરાයසයෙන්ම මෙන්න මේ දෙන්නත් සමාන වෙලා මෙන්න මේ විදිහට අපිට ලකුණු කරන්න පුළුවන්. හරි. අපිට කියනවා තව දත්තයක් ST සමානයි සෙන්ටිමීටර් 5යි. ST කියන්නේ මෙන්න මේ පාදයනේ. මෙන්න මේකගේ සෙන්ටිමීටර් 5යි කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ QSTR ත්‍රපීසියමේ වර්ගඵලය. ඉතින් QSTR කියලා කියන්නේ මෙන්න මේ ත්‍රපීසියමනේ. ත්‍රපීසියමේ පරිමිතිය කියලා කියන්නේ එයාගේ වටේ දිග. අපිට අවශ්‍ය වෙන මේ හැම පාදයකම දිග අගයන් විදිහට නේද? දැන් අපි දන්නවා මේක 3යි කියන්නේ මේක සෙන්ටිමීටර් 3යි. ඒ කියන්නේ මේ දෙන්න සමානයිනේ. මේකත් සෙන්ටිමීටර් 3යි. මේ දෙන්න සමාන හින්දා මෙන්න මෙතනත් සෙන්ටිමීටර් 3යි. ඒ වගේම මේකේ අගය ගන්න කොහොමද? මේකේ අගය ගන්න අපිට අවශ්‍ය වෙනවා මේ තියෙන මධ්‍යලක්ෂ දෙකක් යා කරන රේඛාව. ඉතින් ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂ යා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තර වෙනවා. ඒ වගේම තුන්වෙනි පාදයෙන් හරි අඩක් වෙනවා. ඒ කියන්නේ ST කියන එක හරියටම QR ගෙන් භාගයක්. අපි කෙලිව්වොත් ST සමානයි භාගයයි QR කියලා ලියන්න පුළුවන්. හේතුව මධ්‍යලක්ෂ ප්‍රමේය. එහෙනම් අපි දන්නවා ST කියන්නේ 5යිනේ. 5 සෙන්ටිමීටර් සමානයි භාගයයි QR. මේ දෙක මේ පැත්තට අරන් ගියොත් QR කියන පාදය අපිට එනවා සෙන්ටිමීටර් 10ක් කියලා. මෙන්න මේක සෙන්ටිමීටර් 10යි. දැන් අපිට පරිමිතිය හොයන්න ඕන කරන හැම පාදයකම අගය අපි දන්නවා. දැන් අපිට තියෙන්නේ පරිමිතිය හොයන්න. ඉතින් පරිමිතිය සමාන වෙන්නේ මෙතන තියෙනවා සෙන්ටිමීටර් 3 දෙකක්, ඒ වගේම 5 එකක් සහ 10 එකක්. එහෙනම් 3 5 10. මේකේ උත්තරේ වෙනවා 3 3 6යි 6 5 11යි 11යි 10යි 21යි. ඒකකය සෙන්ටිමීටර්. මේ අවුරුද්දේ අන්තිම ජ්‍යාමිතිය සම්බන්ධ ප්‍රශ්නය වෙන්නේ 25 වෙනි ප්‍රශ්නය. රූපයේ දී ඇති තොරතුරු භාවිත කර සිම්පල් E කෝණයේ අගය AB සහ D කෝණ ඇසුරෙන් ලබා ගන්න. මේක කෙලින්ම කරන්න අදහසක් මට එන්නේ නැහැනේ. මං එහෙනම් මෙන්න මෙහෙම දෙයක් කරනවා. මම මේ කෝණ දෙකක් හෝ තුනක් එකිනෙක සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රමේයවල. එහෙම නැත්නම් ජ්‍යාමිතික සම්බන්ධ සලකා බලන්න තමයි හදන්නේ. බලන්න මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. දැන් මෙන්න මේ විදිහට ඇඳහම මේකේ මේ යට තියෙන පාදය මෙන්න මෙතනට එනකන් දික් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය කියන්නේ C. මේක සමාන වෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට. ඒ කියන්නේ A ධන B කියලා අපිට ලියන්න පුළුවන්. එහෙනම් C සමානයි A ධන B. පළවෙනි සම්බන්ධය අපි ගත්තා. ඒ වගේම බලන්න තව ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා කුඩා ත්‍රිකෝණයක්. ඒකේ තමයි අපෙන් අහන සිම්පල් E ඉන්නේ. එතනත් අපිට පේනවා පාදයක් දික් කරලා තියෙන්නේ. අපි එහෙනම් සලකමු හැදෙන බාහිර කෝණය. බාහිර කෝණය වෙන්නේ මෙන්න මෙයානේ. ඉතින් මේක සමාන වෙන්නේ එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඒ කියන්නේ E සහ C වල එකතුවට. මම ඒකත් ලිව්වොත් සිම්පල් D සමානයි E ධන C. මෙන්න මේ විදිහට අපිට සම්බන්ධ දෙක ලියා ගන්න පුළුවන්. හරි. දැන් අපිට තියෙන්නේ මේ සමීකරණ දෙක සම්බන්ධ කරලා
e වල අගය හොයාගන්න. හැබැයි මේකට මේ සමීකරණ දෙක වෙන වෙනම තියලා හරියන්නේ නැහනේ. මම මෙන්න මෙතන උක්ත වෙලා තියෙන c නිසා මේකෙත් c ව උක්ත කරගෙන බලනවා. මේක c උක්ත කරනකොට මේ e ව මේ පැත්තට අරගෙන යන්න වෙනවා. එහෙනම් c සමානයි d අඩු කිරීම e කියලා අපිට ගන්න පුළුවන්. මේක තුන්වෙනි සමීකරණය කියලා අපිට ගන්න පුළුවන් නේද? දැන් මේ පළවෙනි සමීකරණය සහ තුන්වෙනි සමීකරණය සැලකුවොත් මේකේ මේ පැත්තේ තියෙන්නේ c කියන එක නේද? එහෙනම් ඒ දෙන්නගේ මේ ඉතිරි පැත්ත, ඒ කියන්නේ a ධන b කියන පැත්තයි d ධන e කියන පැත්තයි සමාන වෙන්න ඕනේ. මම ඒක වෙනම ලිව්වොත් a ධන b සමානයි d අඩු කිරීම e. දැන් අපිට පිළිතුර ටිකක් පැහැදිලි. අපිට උක්ත කරන්න ඕනේ මෙන්න මේ e වනේ. හරි. මම එහෙනම් මෙතන අඩු කිරීමක්, ඒ කියන්නේ ඍණ ලකුණක් තියෙන හින්දා මං e ව අරගෙන යනවා මේ පැත්තට. ඒ වගේම මෙන්න මේක අපි අරගෙන එනවා මෙන්න මේ පැත්තට. එහෙනම් උක්ත කරාම එනවා ඍණ e අනිත් පැත්තට යනකොට ධන e වෙනවා. මෙතන d කොහොමද තිබ්බනේ? මේ පැත්තෙන් දැන් එනවා මේ a ධන b කියන ප්‍රකාශනයම ඍණ වෙලා මෙන්න මේ පැත්තට එනවා. එහෙනම් a ධන b කියන ප්‍රකාශනයම ඍණ වෙලා මේ පැත්තට එනවා. දැන් අපිට උත්තරයක් එනවා. සිම්පල් e කෝණය සමානයි d කෝණයෙන් අඩු කරන්න ඕනේ a ධන b. ඒ කියන්නේ a කෝණයයි b කෝණයයි කියන අගයන් දෙක එකතු කරලා ඒ අගය d කෝණයෙන් අඩු කරා නම් අපිට සිම්පල් e කියන කෝණයේ විශාලත්වය හම්බ වෙනවා. ඉතින් ඔය විදිහට 2005 සහ 2006 කියන අවුරුදු දෙකේම ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරලා අවසන් වෙනවා. මේ වගේම ඉදිරියට තියෙන හැම අවුරුද්දකම ජ්‍යාමිතිය සම්බන්ධ කෙටි ප්‍රශ්න ඔයාලත් එක්ක ඉක්මනටම සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක්.